Hi guys. ඉතින් ඔයාලට මතකද අපි කලින් වීඩියෝ මේ Python මේ ඒ කියන්නේ text editor එකක් අපේ Linux එකට දාගත්තා. මොකද්ද? PyCharm. හරිද? එතකොට දැන් මම ඒකද කිව්වා මතකද මේකේ මේ inbuilt එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ text editor එකක් තියෙනවා. අපි දැන් text editor එක අරගෙන බලමු. text editor. අන්න තියෙනවා. text editor එක. අපිට පුළුවන් මෙන්න මේකෙනුත් Python coding කරන්න. අපි දැන් නිකන් පොඩ්ඩක් මේකෙන් Python coding කරලා බලමු. ඒ කියන්නේ පොඩි කෝඩ් එකක් ගහලා බලමු කොහොමද කියලා. ඒක මේකෙන් වගේම අපිට පුළුවන් තව මේ ටර්මිනල් එකනොත් ටෙක්ස්ට් එඩිට් කරන්න. ඒක කොහොමද කියලා බලමු මුලින්ම. දැන් මතක ඇති මේ නැනෝ කියලා එකක් මම කියලා දුන්නා. මේක පොඩි වෙන්නේ නැද්ද? බලමු පොඩි කරගන්න. කමන්නේ. හරි. එතන නැනෝ කියලා ගැව්වම පස්සේ ඔන්න ඔය වගේ ටෙක්ස්ට් එඩිටර් එකකුත් අපිට යූස් කරන්න පුළුවන් මේකට. හරි. අපි මේක යූස් කරන්නද අපි පොඩ්ඩක් මේ ටෙක්ස්ට් එඩිටර් එක යූස් කරලා බලමු. අපි කොහොමද මේ Python ෆයිල් එකක් මුලින්ම රන් කරගන්නේ කියන එක ගැන දැනගන්න. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ Python යූස් කරලා තියෙන අය දන්නවා ඇති. අපි නිකන් Python වලට මුලින්ම එන්ටර් වෙන කෙනෙක්, ඒ කියන්නේ Python වලට මුලින්ම එන්ටර් වෙලා පළවෙනි කෝඩ් එක බලමුකෝ ගන්න. ඒ කියන්නේ print ब्रैकेट टैब ओपन करा से नेम දැම්ම hello hello ඔයගොල්ලෝ දන්නවද මේක තමයි සාමාන්‍යයෙන් Python ඉගෙන ගන්න මුලින්ම ගන්න කෝඩ් එක. හරිද? සාමාන්‍යයෙන් මෙන්න මේ print එක කියන්නේ ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක කියන්නේ මොකක් නිශ්චිත ක්‍රියාවකට හැදලා තියෙන දෙයක්. දැන් ඔයාලා හිතන්න ඔයාලා ගේම් එකක් ගහනවා කියලා. ගේම් එකක් ගහනකොට එක්ක ඔයා අප් ඇරෝ කී එකෙන් ඉස්සරහට යනවා නැත්නම් මේ W කෙනකින් ඉස්සරහට යනවා. එතකොට මේ අප් ඇරෝ කී එක හරිය W කියන එකෙන් හැදලා තියෙන මොකක් හරි නිශ්චිත ක්‍රියාවකට. ඒ කියන්නේ ගේම් එකේ ඉස්සරහට යන වාහනයක් නේ ඉස්සරහට drive වෙනවා. ඒ දැන් යනවා නම් දුවන් යනවා නම් එහෙම. හරිද? අන්න ඒ වගේ තමයි print කියන එකත් කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. එතකොට මේ print කියන එක වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ලියලා තියෙන එක අර අදාළ තැන print කරන එක. ඒ වගේ මෙන්න මේකේ දෙන shebang කියලා. ඉස්සෙල්ලා shebang එක ගහලා බලමු. මොකද්ද මේ shebang එක කියන්නේ කියලා. හරි. අපි ගහනවා hash එකක්. ඊට පස්සේ මේ හර්ෂාද ලකුණක් ගහනවා. ගහලා ඉවරලා slash කියලා ගහලා user කියලා ගහනවා. user කියලා ගන්නකොට user නෙමෙයි ගහන්නේ මේකේ usr කියලා ගහන්නේ. ඊට පස්සේ bin කියලා ගහනවා. ඊට පස්සේ අපි ගහනවා env කියලා. ඊට පස්සේ ගහනවා python. එතන මොකද මේ shebang එක කියන්නේ? දැන් shebang එකේ මෙන්න මෙතන python කියලා තියෙනවානේ. මෙන්න මේ python කියන එකේදී දැන් මෙහෙම තිබ්බොත් නිකන් මේක ආයෙත් වෙන්නේ නිකන් Python 2 කියන එක. එතකොට මෙතන Python 3 කියලා ගියොත් මේක ආයෙත් වෙන්නේ Python 3 වලට. දැන් මෙතන නිකන් normal Python කියලා තියෙනවා. එතකොට මේ shebang එක ගහන්නේ මේ shebang එක කියලා තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති. මෙතන තියෙන්නේ directory එකක්. එහෙම නැත්නම් location එකක්. හරිද? එතකොට මේ shebang එක අපි ගහන්න ගොඩක් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඉන්න directory එක අඳුර ගන්න. ඒ වුණාට දැන් මේ අලුත් version වල ඒ කියන්නේ දැන් මේ තියෙන version එකේ වුණා මේ shebang එක ගහන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ වුණාට ගහන එක හොඳයි. ඒක නිකන් අර තිබ්බනේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔයාලට වෙනවා අපි දැන් print hello world කියලා ගහලා තියෙනවා. අපි දැන් බලමු මේක මේ save කරලා මේක run කරගන්නේ කොහොමද කියලා. දැන් මෙතන මේ file වලට ගිහිල්ලා මෙන්න මෙතන save කියන එක දෙන්න. save කියන එක දුන්නාම පස්සේ ඔන්න අපි දැන් location එක තෝරගන්න ඇවිල්ලා තියෙනවා. අපි මේක desktop වල වගේ දෙමු. හරි. desktop එකේ දෙමු. හරි. name එකක් දෙමුකෝ මේකට hello කියලා මම දෙමුකෝ hello.py. ඒ දැන් මෙතන py කියලා ගහමු. දැන් සාමාන්‍ය Python file එකේ extension එක තමයි py. ඒ කියන්නේ .py කියන එක තමයි extension එක. ඕවා නිකන් අර මෙතන txt කියලා ගහුවොත් මේක නිකන් text file එකක් විතර තමයි save වෙන්නේ. ඒ වුණාට දැන් අපිට ඕනේ මේක Python file එකකට save කරගන්නනේ. එතකොට අපි මෙතන ගහන්නේ hello.py. ඔන්න py කියලා ගහුවා. අපි දැන් මේක save කරමු. හරි. ඔන්න ඔයගලන්ට පේනවා මෙතන hello.py කියලා මෙන්න Python logo මෙතනින් ඇවිල්ලා Python file එක save වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන පාට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේක Python file එක. හරි. දැන් මේ Python file එක අපිට run කරගන්න ඕනේ. එතකොට අපි ඒක run කරගන්න කොහොමද? එතකොට අපි ඒකට අපි terminal එක use කරමු. හරි. මේකට log කරගමු අපි. ඕකේ. මම හිතනවා මේ ඇති කියලා. සතුටක් log කරමු. හරි. Python file එක use කරගන්න අපි ඉන්න තැන බලමු. ඒ කියන්නේ ඒක run කරන්න කලින් අපි කොහෙද ඉන්නේ කියලා බලමුකෝ. එතකොට අපි ඉන්න තැන ගහන්නේ
print working directory එකෙන් pwd. අපි ඉන්නේ home එකේ Mr. Nobody කියන section එකේ. හරි. අපි දැන් ls එකක් ගහලා බලමු. හරි. ඔයාලට මතකද අපි Python file එක install කරේ අපි desktop එකේ. එතකොට අපි මෙන්න මේ cd කියලා ගහලා desktop එකට යමු. ඕකේ. හරි. අපි දැන් ආයෙ ls එකක් ගහලා බලමු. හරි. ඔන්න ඔයාලට පේනවා අපි download කරගන්න මේ අපි save කරගත්ත hello.py කියන Python file එක මෙතන තියෙනවා. හරි. දැන් අපි කොහොමද මේක අපි terminal එකේ run කරගන්නේ? ඒක run කරගන්න විදියක් තියෙනවා. ඒතර අපි ගහනවා python කියලා ගහලා hello.py. එතකොට දැන් මේ Python කියලා ගහුවේ. Python කියලා ගහුවේ අපි මෙන්න මේකට කියනවා මේ Python කියන්නේ interpreter එක. එතකොට මේ ඇයි මේ interpreter එක use කරන්නේ? ඔයාලා හිතන්නකෝ දැන් අපේ මේ මම කලින් කිව්වා වගේ අර අපේ මේකේ මේ intro එකේ එහෙම basic එකේදී එහෙම කිව්වනේ කම්පියුටර් එක දාන්නේ binary කියලා. ඒ කියන්නේ එක බිංදුව. එතකොට දැන් මේ Python interpreter එක use කරන්න නිකන් හරියට translator කෙනෙක් වගේ. හරිද? දැන් මේ එක බිංදුව කියන එක මෙයා දන්නේ නැහැ මේ Python file එක කියන්නේ hello.py කියන file එක run කරන්න දන්නේ නැහැ. ඒතකොට මේ Python interpreter එකේ මැදරලා කියනවා හරි. මෙන්න මෙහෙම තමයි run කරන්න ඕන කියලා. හරිය නිකන් translator කෙනෙක් වගේ. ඔයා දැන් නිකන් හරියට අර Google Translate කියලා මොකක් හරි කියන්නේ language එක සිංහලට translate කරන්නේ. එතකොට ඔයා ඒ දන්නේ නැති නිසානේ. එතකොට Google Translate එක නේ interpreter එකක් වගේ. ඒක තමයි Python එක. Python කියලා ගියවහම පස්සේ මෙන්න මේ hello.py එකේ ඒකට අදාළ විදිහට මෙතනදී run කරගන්න පුළුවන්. හරි. ඒකට තව දෙයක් තියෙනවා. දැන් ඔයා හිතන්න ආයෙක මම පස්සේ කියන්නකෝ දැන් අපි මේක run කරගෙන. ඔන්න run වුණා. ඒ කියන්නේ hello world කියලා run වුණා. ඒ කියන්නේ දැන් අපි අර desktop එකේ තිබ්බ hello.py කියන Python file එක මෙතනදී run වුණා. දැන් මේක හිතන්න මෙතන මම ඔයාලට කිව්වා Python 2 කියලා version එකක් තියෙනවා 3 කියලා version එකක් තියෙනවා කියලා. ඒකට දැන් මෙන්න මෙතනදී අපි Python 3 කියලා ගහුවා. ඒත් මේක run වෙනවා. මොකද්ද හේතුව? අතන මේ Python 2 එකයි 3 එක අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් චූටි වෙනසක් තියෙන්නේ. ඒ වුණාට සමහරක් මේ script එක කියන්නේ ඔයගලන්ට GitHub එකෙන් එහෙම අපි ඊට ඉස්සරහට script අරගෙන ලියන්න සිද්ධ වෙනවා. ලියන්න කියන්නේ ඒක run කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සමහරක් script run වෙන්නේ Python 2 එකෙන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට Python 2 කියලා නැත්නම් මෙතන නිකන් Python කියලා. ඔව් Python 2 කියලා ගන්න නිකන් Python කියලා ගහලා අපිට ඒ අදාළ script එක run කරගන්න පුළුවන්. නැත්නම් සමහරක් script Python 3 වලින් run වෙනවා. එතකොට ඒ script මේ වගේ Python 3 කියලා ගහලා run කරගන්න පුළුවන්. හරි. ඕක තමයි දැන් මෙන්න මේ basically Python ගැන කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කලින් වීඩියෝ එකේදී IDE එකක් install කරගත්තා PyCharm කියලා. මේකෙදි මම පොඩ්ඩක් කතා කරේ කොහොමද IDE එක නැතුව normal මෙන්න මේ Kali Linux එකෙන් දෙන text reader එකෙන් file එකක් run කරගන්නේ කියලා. ඒක මේක මේ hello world කියන්නේ මේ සාමාන්‍යයෙන් අර Python වලට සහ ඕනම language එකකට එන කෙනෙක් ගන්න පළවෙනිම කෝඩ් එක. කියන්නේ first step එක. ඉතින් අපිට පුළුවන් දැන් මෙතනින් එහාට අපේ වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න. අපි දැන් ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ඉස්සරහට කොහොමද වැඩ කරගෙන යන්නේ ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා අපි බලමු. එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චර තමයි. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.